හායි කොහොමද ඔයාලා හැමෝටම ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් එක්ක එකතු වෙමු. මේ තියෙන්නේ මම අනුරපුර රුවන්වැලි සෑයට කියපු වීඩියෝ එකක්. ඉතින් අපි බලමු එදා මොකද වුනේ කියලා. එදා මගේ යාළුවට කැම්පස් එකේ නිවාඩු හින්දා එයත් එනවා කිව්වා. ඉතින් අපි දෙන්න තමයි යන්න කතා වුනේ. ඉතින් මම ගෙදරින් බස් එකේ තමයි යන්න පිටත් වුනේ. ඉතින් මම බස් ටිකක යන්න ඕනේ. ඊට පස්සේ මං එයා එනකම් බලන් හිටියා. රුවන්වැලි සෑය ළඟට ඉතින් වාහනයක් අරන් යන්න පුළුවන් වුණත් අපි දෙන්නම පයින් යන්නේ කතා කරන්න ගොඩක් දේවල් අපිට තිබ්බ හින්දා. ඔයාලා මොකද කරන්නේ ඔයාලට දුක හිතෙන දවස්වලට? මන්නම් හරි මාසයි මේ වගේ දවස්වලට රුවන්වැලි සෑයට යන්න. ඇත්තටම ඒක වෙන්නේ නැති මේ ලෝකේ තියෙන බලවත්ම තැන. ඒ තරම් සැනසීමක් කොහෙවත් නැතුව ඇති. ඉතින් මං මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් බලන්න. ඔන්න ඉතින් රුවන්වැලි සෑය පේන මානෙටම අපි ආවා. දැන් තියෙන්නේ රුවන්වැලි සෑයට යන්න. මේ ෆොටෝ එකක් වීඩියෝ එකක් නැගිටි පවා මාර හිතට සැනසීමක් දැනෙනවා. ඒ තරම් රුවන්වැලි සෑය කියන්නේම පිම්බීමක්. ඉතින් ඊට පස්සේ වැඳ පුදාගෙන අපි රුවන්වැලි සෑය වටේ ගොඩක් වෙලා ඇවිත්තා. ඒ වගේම තමයි නිදහසක් හිතට දැනෙන්න ඕන හින්දා සෑහෙන වෙලාවක් අපි ඉඳගෙන කතා බහ කරා. මේක බලන අනුරාධපුර අය හෝ ඒ වගේම රුවන්වැලි සෑයට ඇවිත් තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න රුවන්වැලි සෑය ළඟදී ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ කියලා. මේ පරිසරේ මේ ගහකොළ එක මොන තරම් පුරාණ කතාවක් ඇද්ද කියලා බලාගෙන ඉන්නකොට අපිට හිතෙනවා. ඔයාලා හිතන්නකෝ අතීත කාලේ මේ අනුරාධපුර කොච්චර ලස්සනට තියෙන්නේ නැතිද නේද? මේ තියෙන්නේ අතීත කාලේ පාවිච්චි කරපු බෙහෙත් වරුවක් කියලා තමයි අපිට එතන හිටපු කෙනෙක් නම් කිව්වේ.
රුවන්වැලි සෑය ළඟ ඉඳලා ඒ වගේම ඔය තියෙන තනපිටවල ඉඳගෙන ඉඳලා අපි දෙන්න ගියා. අවසානට අපි යන්න කලින් shopping කරන්නත් ගියා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න. අමතක කරන්න එපා subscribe කරලා තියාගන්න. ඉතින් මං අදට ගිහින් එන්නම්. Thank you වීඩියෝ එක බලපු හැමෝටම.